ආසාවෙන් කන්න කැමති සොසේජස් කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරන ආකාරය ගැන අපි දැන් කතා කරමු. මුලින්ම සොසේජස් නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන ඌරු මස්, කුකුල් මස් සහ හරක් මස් මේ විදියට හොඳින් අඹරා ගැනීම සිදු කරනවා. මේ විදියට හදාගත්ත මස් මිශ්‍රණයේ ලුණු සහ විවිධ රසකාරක භාවිතා කරලා නියම පදම එන විදියට ජලයත් එකතු කරලා ඔයා මේ දකින විදියට ඉතාමත් හොඳින් මිශ්‍ර කරගන්නවා. සොසේජස් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා මිනිස් ශ්‍රමය ඉතාමත් ස්වල්ප වශයෙන් භාවිතා කරන අතර සාදාගත් මස් මිශ්‍රණය සෙලියුලෝස් රෝල් වලට පුරවා ගැනීම සිදු කරනවා. මේ විදියට සාදාගත් සෙලියුලෝස් රෝල් සිසිල් ජලයේ සෝදලා උමාලින් තඹ ගත්තගෙන් පස්සේ යන්ත්‍රානුසාරයෙන් ඇසුරුම් වලටත් පුරවලා වෙළඳ පොළට නිකුත් කිරීම සිදු කරනවා.